මේ තියෙන්නේ අපි මුලින්ම බලපු ගල් ටික. එතකොට මේ ගල් ටික අපි රත්නපුරේදී කොයි වෙලේකවත් ආයි මිලදී ගන්නේ නැහැ. ඊළඟට මේ තියෙන්නේ අපි ඊළඟට බලපු ගල් ටික. මේ ටිකත් නොවටිනා ගල් ටිකක්. ඒ ටිකත් අපි මිලදී ගන්නෑ. දැන් ඔයා ගත්තු ගලත් අයිති වෙන්නේ මේ ගොඩට. මේ ගොල්ට තමයි ඒක අයිති වෙන්නේ. ගෙවුඩ තියෙන ගලකට. ඒක අපි මිලදී ගන්නෙත් නැහැ. ඊළඟට අපි බැලුවේ මේ ගල් ටික. මේ ගල් ටිකත් පළුදු සහිතයි අපි මිලදී ගන්නේ නැහැ. දැකීමෙන් අපිට තේරෙනවනේ මේ ගල් වල වටිනාකමක් නැහැ කියලා. ඊළඟට අපි බැලුවේ මේ ගල් ටික. ඇත්තටම දක්ෂ කෙනෙකුට ප්‍රවීණයෙකුට මේ ගල් වල පොඩි ගල් කෑලි තියෙනවා ගන්න. ඒව අරගෙන ඕනනම් අපිට කට් කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ නවකය හැටියට මේ ක්වොලිටි එක අපි ගන්නෙත් නැහැ. මේ ටික අතෑරියහම පුතා ඔයගලන්ට ලොකු chance එකක් එනවා. නොවටිනා ගල් විකුණන අයට ඔයගොල්ලෝ අහුවෙන්නේ නැහැ. මතක තියාගන්න මේ ගල් අපි ප්‍රතික්ෂේප කරන්නේ මේ ගලක් අපි හැමතිස්සෙම අතට අරන් බැලුවා ආපහු අතට දුන්නා. එයාගේ හිත විද්දවන්නෙත් නැහැ අපි ඒ විදිහට දුන්නා. ඔන්න ඊළඟට අපි ගන්න ගල් ටික. මේ ටික මේ ක්වොලිටි එකෙන් තමයි අපි රත්නපුරේ මැණික් තෝරන්නේ. දැන් බලන්න පුතා මේ ගල් ගොඩවල් ටිකත් එක්ක ගත්තාම මේක වෙනස්ද නැද්ද? වෙනස් නේද? right. දැන් මේකේ තියෙනවා අපි දැන් මේක වෙන් කරමු. ඊට පස්සේ අපි මේක වෙන් කරමු. මේක වෙන් කරමු. මේ නිල් කෑල්ල ගමු අපි. මේ නිල් කෑල්ල ගමු. දැන් ඔය වගේ ගත්තාම මේක ගමු. දැන් ඔය වගේ ගත්තාම පුතා බලන්න මේ ගල් ටික ලස්සනයි නේද මේකට වඩා? දැන් මේ ලොට් එකේ ගන්න හොඳ ගල් අපිට තියෙනවා. දැන් මේක අපිට ග්ලාස් බොඩි ගලක් මතක තියාගන්න. මේ වගේ ගල් කලාතුරකින් රත්නපුරේදී එන්නේ. නිතර එන්නේ නැහැ. ඒ නිසා මේ ලොට් එකකින් අපි තෝරලා අපිට ගුණාත්මක ගල තෝරලා ගන්න ඕනේ. මතක තියාගන්න මේ ගලක් කොයි වෙලේ හරි රත්නපුරේ ඔයාලගේ අතින් මිස්සුනොත් වෙන්නේ අපෝ ඒක අපිට එන්නේ නැහැ. වෙන කවුරු හරි ඩක් ගාලා උස්සනවා. එතකොට ගුණාත්මක ගලක් අපි ගත්තොත් ඒක අපි ඉක්මනට ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකේ ගුණාත්මකම් ටික මම උගන්වපු විදිහට ඔයගොල්ලෝ බලන්න දක්ෂ වෙන්න ඕනේ. හරිද? එතකොට පිරිසිදු දලන් ලොට් එකක් තමයි මේ තියෙන්නේ. මේක පිරිසිදු දලන් ලොට් එකක්. මෙන්න මේ විදිහේ තමයි දලන් රත්නපුරේ ඔයගලන්ට එන්නේ. මේ විදිහේ දලන් ලොට් එකක් අපි ගන්නෙ නෑ කොයි වෙලේකවත්. මේ විදිහට පිරිසිදු ගල් ටිකක් වෙන්න ඕන දලන් ලොට් එකක. හරි මේ තියෙන්නේ ගෙවුඩ ගල්. ගෙවුඩ මිශ්‍ර වෙච්ච ගල් නවකය හැටියට ඔයගොල්ලෝ දැනට ගන්නෙ නෑ. ගෙවුඩ විෂයක් හැටියට කරන්න අරගෙන ගෙවුඩ වලින් ලාභ ලබන්න ගත්තාම තමයි අපි ඒක ගන්න පටන් ගන්නෙ. ඒ නිසා ওই ටික හොඳට මතක තියාගන්න. මේක සම්බන්ධව ඔයගලන්ට අදහසක් ආවද පොඩි? ගෙවුඩ ඉගෙන ගත්තේ නැතුවම අපි ඒක ගන්නෙ නෑ. මේක හොඳට ඔලුවට ගන්න. මේක ඔයාලට මතක තියාගන්න පුළුවන් නම් මේක තමයි අපිට දිනන්න පුළුවන් ගල් ටික. හොඳේ.